හොරම්පැල්ල වගේ දුෂ්කර ගමක ඉපදිලා ඒ වගේ මේ ප්‍රදේශයෙන්ම අධ්‍යාපනය ලැබලා Taman සතු ඒ දැනුම අද මුළු ලෝකෙටම බෙදා හැරපු දවසක් ලෙස තමයි අපි දකින්නේ. මේක හොරම්පැල්ලට මිනුවන්ගොඩට විතරක් නෙවෙයි අපේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම වැදගත් දිනයක් ලෙස අපි සලකනවා. ලෝකේ විශාලතම පහන් කූඩු අදී 68ක් උස පහන් කූඩුවක් නිර්මාණය කරලා තමන්ගේ සගයෙන් එකතු කරගෙන මොහු දක්වපු ආදර්ශය ඉතාමත් ඉහළ ආදර්ශයක් ලෙස අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ අපේ රට මුණ දීපු ස්වභාවික ව්‍යසනයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනය තමයි දිට්වා සුලිකුණාටුව. එම දිට්වා සුලිකුණාටුවට මුණ දීලා මැදිහත් වෙලා මේ පහන් කූඩුව අතරමඟ හදලා තිබුණු පහන් කූඩුව බිමට සමතලා වෙනවා. හැබැයි ඒ දිට්වා සුලිකුණාටුවෙන් අපි දන්නවා අපේ රටේ ජනතාව ඉතාමත් ධෛර්ය සම්පන්නව ඒ දිට්වා සුලිකුණාටුව සමග පොර බැදුවා, නැගී සිටියා. අපි මුළු රටක් කෙටි කාලයක් තුල සාමාන්‍යකරණය වුණා වගේම අපි මේ සුරංග පුතා ඒ දිට්වා සුලිකුණාටුවෙන් අධෛර්යමත් වෙන්නේ නැතුව තමන්ගේ සගයන් එකතු කරගෙන ඒ බිමට වැටුණු පහන් කූඩුව යලි නගා සිටවන්න තරම් ධෛර්යමත් වුණා. මම හිතනවා ඔහු මේ පහන් කූඩුව හරහා අපේ රටට විතරක් මුළු ලෝකෙටම කියා දෙන පාඩමක් තිබෙනවා. ඒ තමයි කිසිදු අභියෝගයක් හමුවේ අපිව ආපස්සට හරවන්න බැහැ කියන පාඩම අපිට කියා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අර කුඩා කාලේ හරහා තියෙනා වගේම හිත ඇත්නම් පත කුඩාද කියනා වගේ ඔහු ධෛර්ය සම්පන්නව ඒ අභියෝගයටත් මුහුණ දෙමින් මේ වගේ දැවැන්ත කාර්යයක් යෝධ පහන් කූඩුවක් නිර්මාණය කරලා තිබෙනවා. නිසා අපි ඔහුට සුබ පතනවා. ඒ වගේම අපි ඔහුට ගෞරවය කරනවා. ඒ විතරක් නෙමෙයි මොහු මුළු මහත් රටේම තරුණයන්ට මහත් ආදර්ශයක් ලෙස තමයි අපි දකින්නේ. නිසා සුරංග උදේකුමාර පුතාට විශේෂයෙන්ම ඔහුවනි පුතෙක් හදපු ඔහුගේ මෑණියන්ට ඒ වගේම ඔහු වටා හිටපු මේ තරුණ කැල ඇතුළු ඔහු වටා හිටපු මේ සියලු දෙනාට අපි අපේ ගෞරවය ප්‍රණාමය පුද කරන ගමන් යලිත් ඔහුට සුබ පතන්න කැමැතියි. දැනටත් අපි ගත්තොත් අපේ රටේ විවිධ පැතිවලින් නිර්මාණ හැකියාවන් තිබෙන තරුණයින්ට අලුත් ව්‍යවසායකයින්ට අවශ්‍ය කරන අතහිත ලබා දෙමින් ඔවුන්ට ඕන කරන මඟ පෙන්වීම කරමින් කටයුතු කරමින් තිබෙනවා. ඉතින් ඇතරම සුරංග උදේකුමාර මේ පුතාටත් අපිට පුළුවන්කම තිබෙනවා ඔහු ඉදිරියේදී මෙවැනි නිර්මාණ තව තවත් ඔපනංවමින් ඔහුගේ මේ හැකියාවන් කුසලතාවයන් තවත් ඊළට ඔසවා ගන්න පුළුවන් ලෙස අපිට ඔහුට කරන්න පුළුවන් උදව් උපකාර සහයෝගය ලබා දෙන්න අපිට ආණ්ඩුවක් ලෙස පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ ඉදිරියේදී විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙසත් ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉන්නවා රුවන්තිලක සහෝදරයා මේ ආසනේ. ඉතින් අපි සියලු දෙනා සාකච්ඡා කරලා ඉදිරියේදී අපිට පුළුවන්කම තිබෙන ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ඕන කරන මැදිහත් වීම කරන්න. ඒ වගේම අද දවසේ මේ සෙරන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ්ස් කියන ආයතනයෙන් මොහුට ඒ සම්මාන සහතික පිරිනමන්නට කටයුතු කළා. ඉතින් අපි ඒ ආයතනයටත් අපේ ගෞරවය ස්තුතිය පුද කරන්න ඕනකම තිබෙනවා.